ආයුබෝවන් ඉතින් මෙච්චර කාලෙකට තනකොළ කාලා තියෙන්නේ හරක් විතරයි. ඒ වුණාට අපිත් අද තනකොළ කණ්ඩායි යන්නේ. අද අපි හදන්න යන්නේ තනකොළ මැල්ලුවක්. ඉතින් අද අපිත් එක්ක මේ තනකොළ මැල්ලුම හදන විදිය කියලා දෙන්න එකතු වෙලා ඉන්නේ චෙෆ් කපුගේ. ඇත්තටම චෙෆ් කපුගේ මම අල්ලගත්තේ හෙන අමාරුවක් දීලා මෙයාට මේ ගොඩක් ලොකු වැඩ තියෙනවා. ඇටෙත් එක්කම පලාගත්ත නම් තමයි හොඳ. හරි ඉතින් දැන් අපි හදන්න යන්නේ අපේ තනකොළ මැල්ලුම. ඉතින් අපි අපේ චෙෆ් කෙන් ආලා බලමු කොහොමද තනකොළ මැල්ලුම හදන්න කියලා. කැඩිච්ච ප්ලාස්ටික් පුටු වලට දෙනවලුත් බේසා. සිල් වෙච්ච උතුඹ කරවිල දිග පතුල්. දැන් අපි බලන්න යන්නේ මොනවාද අපිට මේ තනකොළ මැල්ලුම හදන්න ඕනි දේවල් කියලා. හදන්න ඕනි දේවල් කියන්න අපිත් එක්ක එකතුලා ඉන්න අපේ චෙෆ් කියන්නකෝ අපිට මොනවාද තනකොළ මැල්ලුම හදන්න ඕනි දේවල් කියලා. ඉස්සෙල්ලම ඕනේ පිහිය. මේ වගේම පිහියක් තියෙන්න ඕනේ මේක හදන්න. මයික් එකක් තියෙනවා කල්ලන්න එපා. ඊට පස්සේ දැන් අපි හදන තනකොළ මැල්ලුන්නේ. ඊට පස්සේ තියෙන්න ඕනේ තනකොළ. මේ වගේම තනකොළ තියෙන්න ඕනේ. ඔව්. ඊට පස්සේ මේ වගේම ලුණු ගෙඩියක් වෙන් හරි වා ගන්න ඕනේ. ඊට පස්සේ ඇට මිරිස් තියෙනවා. ඇට දෙකේ මිරිස්. මේ බලන්න මහත්තයෝ මේක ගමේ ලප්පා. මිරිස් ඇට දෙකක් තියෙනවා. මිරිස් ඇට දෙකක් ඕනේ. ඊට පස්සේ මෙන්න මේ වගේ දිග දෙකකුත් ඕනේ. මිරිස් වට්ටන්න එපා. ඊට පස්සේ අම්මර දෙවි මේවා තමයි කුඩු. ලුණු කුඩු. ඉතින් මම බොහොම අමාරුවෙන් හොයාගත්තා. මේ තියෙන කුඩු මිරිස් කුඩු. මේ ඔක්කොම දාන්න ඕනේ. මේ කොහෙද හදන්නේ? තියෙනවා තනකොළගෙන ආපු මල්ල ගත්තා ඇදුවා. වෙන something වරකට නැති. හදමුනේ. ඉස්සෙල්ලාම කරන්න ඕනි තනකොළ ටික ගානට කපා ගන්න. මෙහෙම කරලා මේ කඩෙන් ගත්ත තනකොළ මීට අධිකයි බොහොම ඒසින් හොයා ගන්න බෑ මේවා. කසින්නේ ආකාරයට කොහෙන් බම් පී හොයාගත්තේ? ඕන්න ඔක තමයි ප්‍රශ්නේ. උඹද චෙෆ් මමද චෙෆ්? හා? උඹද චෙෆ් මමද චෙෆ්? මම චීෆ්. ඔබ චීෆ්. තනකොළ ටික කපාගෙන ඊටකට අපි ලුණු ගෙඩිය කපා ගමු. මම මෙතන මෙහෙම ඉන්න. ඕයා කොහොම ඉන්න? ඒ මාත් එහෙම වාඩි වෙන්නේද? පාඩිය. එක්ක ඕනේ නෑ නේ. මොකටද කපපන්? මම කපන්න. මට මෙහෙම ආවන්නේ. දැන් ඊළඟට මොකද්ද? ඊට පස්සේ අපි කරන්න ඕනි මෙන්න මේ ආකාරයට ලුණු ගෙඩිය අරගෙන මෙහෙම පිහිය තියලා දෙකම පිහිය තන එහෙම වැදුන පොඩ්ඩක් ඉන්න. මෙහෙම පිහිය තියලා මෙහෙම කපා ගන්න. හරිද? මේ චූටියට මෙහෙම ලුණු ගෙඩිය කපා ගන්න ඕනි. තනකොළ වලට වැඩිය ලුණු දාන්න ඕනි. ලුණු වැඩි නම් මෙන්න එහෙම ගත්ත කෑල්ලක් අවුලන්නේ. කාලා කපන් බා. ඔහොම කන්න ඕනේ. වරත් කපන්න ඕනේ. දැන් හරි. හරි. ඊට පස්සේ අපි කරන්න ඕනේ දිග මිරිස් අරගෙන ආයෙම කපන්න ඕනේ. ඉතින් තමයි මේවා දනවා ඈ. ඊට පස්සේ ඇට මිරිස් එකක් ගත්තා එකක් කපන්න ඕනේ. සර නැද්ද? මේ ඇවිලෙනවා. දනවා. මේක කපන විදියක්වත් දන්නේ නැහැ. දැන් බෝ කියපන් ඊළඟට. දාලා හරි ඇට මිරිස් කපාගෙන ඒ ටික දැම්මා. ඇට මිරිස් වලට පස්සේ ඊළඟට දාන්න ඕනි කුඩු මිරිස් ටික. මිරිස් කුඩු ටිකක් ඕනනම් කාලා බලන්න පුළුවන්. එපා දැන්. එහෙම කරා. එන්නේ කමන්න. මිරිස් කුඩු ටික දාලා ඉමු. එන්නේ මේ විදිහට මිරිස් කුඩු ටික දානවා. අර මිරිස් කුඩුත් දාන් ඉවරයි. දැන් තියෙන වෙන්නේ ආකාරයට ලුණු කුඩු ටිකකුත් දා ගන්න ඕනේ. කුඩු ඉවරනේ කැට වගේ බා. ලුණු දාන්න ඕනේ මේක තිත්ත වෙන්නේ. නැත්තම් තනකොළනේ මීට කලින් කවුරුත් හදලා නැහැ මේක කන්න බෑ. ඉතින් දැන් අපි ඔක්කොම ටික දාගෙන තියෙන්නේ. දැන් අපිට තියෙන්නේ අපේ තනකොළ මැල්ලුම අනන්න. ඇවිලෙනවා. බටර් පුංචි ගෝවරා උතුඹ කරවිල දිග පතුල්. අපි දැන් අපේ තනකොළ මැල්ලුම සම්පූර්ණයෙන්ම හදලා ඉවරයි. මේ තියෙන්නේ අපේ තනකොළ මැල්ලුම. දැන් ඔක්කොම හදලා ඉවරයි. දැන් තියෙන්නේ මේක කන්න තමයි. ඔව් මේක තමයි තනකොළ මැල්ලුම අපේ. දැන් ඊටපස්සේ දැන් අපි අපේ තනකොළ මැල්ලුම හදලත් ඉවරයි. ඔක්කොම ඉවරයි. දැන් අපිට තියෙන්නේ අපේ තනකොළ මැල්ලුමේ රස බලන්න. දැන් අපි මේ තනකොළ මැල්ලුම කන්න යන්නේ. ඉස්සෙල්ලාම ඔබ කාපා. කනවා කියලා නේද හිතුවේ? රැවටුණානේ.
මීට වැඩිය හොඳයි. සක්කිලියා උඹටයි මම කතා කරන්නේ. උඹ නිකන් පිම්පියෙක් විතරයි. ඉතින් මේක අපි කණ්ඩ නෙවෙයි හැදුවේ. අපි කනවට වඩා මේ තනකොළ මැල්ලුම දුප්පත් අහිංසක හරකුන්ට දෙන එක හොඳයි. ඒකින්ද අපි මේක හැදුවේ හරකුන්ට අපිට නෙවෙයි. හරකුන්ට. ඇත්තටම හරක් පව් ආපදාවට ලක් වෙලා කන්න නෑ. අපි අපේ තනකොළ එක හදලා ඉවරයි. ඉතින් අපි මේක හරකට දෙනවා නම් දෙන වීඩියෝ එකක් මේ වීඩියෝ එකට පස්සේ අපි දායි. එහෙම දුන්නේ නැත්නම් මේ වීඩියෝ එකට පස්සේ දාන්නේ නැහැ. ඉතින් මේ වගේ වීඩියෝස් දිගටම බලන්න ඕන නම් අපේ channel එක සකර බයිස් කරන්න. ඒ වගේම වීඩියෝ එකට පහලින් කමෙන්ට් කරන්න. අපේ චෙෆ් කපුගේ ඉන්නවා. ඉතින් ඇත්තටම ඔය හරි උයන්න තියෙනවා නම් කොල්ලක් දෙන්න. ඒ වගේම තව මේ වගේ වීඩියෝස් ගේන්න ඕන නම් පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම වීඩියෝ එක ලයික් කරන්න, ෂෙයා කරන්න. එහෙනම් ගිල්ලන්නම් පරිස්සමෙන් ඉන්න. ජය වේවා. හොඳ නම්